මම පොඩි කාලේ ඉඳලා මේ ඒ කියන්නේ මොන්ටිසෝරි යන කාලේ ඉඳලා පහවසට එනකන් අපි ජීවත් වුණේ මේ වාඩිය තිබ්බ තැන. ඒ කියන්නේ චූටි මැටි ගෙදරක. හැබැයි මේ අපි පහවසරින් පස්සේ මම පහවසරින් පස්සේ තාත්තා මේ ගෙයක් හදපු නිසා අපි මේ වාඩිය තරලා ඒ ගෙදරට ගියා. හැබැයි මේ දැන් අපි අර හේන් කරන නිසා මෙතන අර පරණ උළු ටික අරගෙන වාඩියක් හදලා ඒ වුණාට තාම වාඩිය සක්‍රිය වෙලා නැහැ. මොකද වැස්ස නැහැනේ. ඔයගොල්ලෝ පේන වටේ මේ දුඹුරු පාටයි වැස්ස නැතු. ඉතින් මේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන කට්ටිය බලන වෙති මේ කොහෙද කියලා මේ ඌවේ තනමල්ලෙල පහළ ඌව බිම් තැන්න. හරිද? දැන් මම මේ ආවේ වාඩිය පෙන්වන්නවත් කිසිම දෙයකට නෙමෙයි. අපේ වාඩිය එහා පැත්තේ තියෙන ලස්සන කන්දක්. ඒ කන්දට තමයි දැන් අපි මේ යන්න හදන්නේ. මම ඒ කන්දේ වීඩියෝ එක එකක් පොඩ්ඩක්. කන්ද ගාවම තියෙනවා මේ චූටි වාඩියක්. හරිද? මේ වගේ වාඩියකින් දිරවන්නේ සාමාන්‍යයෙන් වහින්නත් ඕන නැත්නම් රස්නේ පිට ඉන්න බෑ. මේ මම මේ ඇවිදගෙන යන්නේ ඔයගොල්ලන්ට හිතෙන්නේ මොන වගේ තැනක් කියලාද? ඒ කියන්නේ මේක මේ කුඹුරක්. දැන් නම් ඉතින් වහිර අර වැස්සි කාලේට පාවිච්චි කරන්න පුළුවන් කුඹුරක්. ඒ වුණාට ඉතින් අර වැව මෙහා පැත්තේ තියෙන මෙතන වැව නැති නිසා කුඹුරක් නැහැ. දැන් මේ කුඹුර ගිනි ගහලා මොනවාරි හිටවන්න වෙන්නේ නැති. වෙලාවකට මගේ ජීවිතය කියනවා මේ කටුක ජීවිතේ ගොඩාක් සුන්දරයි කියලා. අනේ මන් දන්නේ ඇයි කියලා. හැබැයි මේ ලෝකේ ඉන්න ගොඩක් කට්ටිය කැමති ලස්සන දකින්න. හැබැයි දැන් මම අවුරුදු 24ක්ම මේ කටුක ජීවිතෙන් ලස්සන දකින්නවා. ඉතින් මේ ඔගොල්ලෝ දකින්නේ තනමල් වෙල නොදුටු පැත්ත.